හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මම පොලොස් එකක් හදනවා. ඉතින් මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි යන්නේ. ඔන්න ඉතින් මුලින්ම පොලොස් එක මේ විදිහට කෑලි වලට කපාගෙන එක හට්ටියකට දාලා ඒකට ලුණුයි කහයි දාලා මේ පොලොස් එක හොඳට තඹ ගන්න ඕනේ. ඉතින් අතරමැදදී මම වීඩියෝ කරපු නිසා පොලොස් එක කපන වීඩියෝස් ඔයාලට ගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය විදිහට පොලොස් එක ලිපේ තියලා පොලොස් එක හොඳට තඹ ගන්න. ඉතින් මම පොලොස් වෙන විදිය ඔයාලට උගන්වනවා කියලා හිතන්න එපා. ඉතින් මම මේක මං හදන විදිය නිසා මට නිකමට ෂෙයා කරගන්න හිතුන නිසාත් මම මේ වීඩියෝ එක අරන් එනවා. ඉතින් ලෙජන්ඩ්ලා ඉන්නවා නම් කමෙන්ට් කරන්න එපා. ඔහොම නෙවෙයි පොලොස් හදන්නේ මෙහෙමයි කියලා. මොකද උයනික කියන්නේ කලාවක්නේ. ඉතින් ඒක එක එක්කෙනාට එක එක විදිහට එක එක රසවලට උයන්න පුළුවන්. ඉතින් මම දැන් මේ පොලොස් ටිකට හොඳට අර ලුණු ටිකයි කහ ටිකයි වදින්න මේක චුට්ටක් කලවම් කරගත්තා. මම උදේ දවල්ටත් එක්ක උයාගත්තා. ඒ නිසා මම බත් එක උයාගෙන තමයි තියෙන්නේ. ඉතින් මම උදේ කහ බතක් හැදුවේ. ඉතින් ඒකට මේ පොලොස් හරියනවා කියලා හිතුණු නිසා තමයි පොලොස් එකක් හදන්න තීරණය කළේ. ඉතින් මම කලින් පාර නිවාඩුවට ගෙදර ගිය වෙලේ තමයි අපේ අම්මා මට පොලොස් ගෙඩියක් කඩලා එව්වේ. මොකද ඉතින් කොළඹිද්දි පොලොස් කැවෙන්නේ නැහනේ. ඉතින් උදේ මෙනු එකට මම කහ බතුයි සෝය ඩෙවල් එකක් තමයි හදාගත්තේ. ඉතින් මේ තියෙන්නේ සෝය ඩෙවල් එක. ඔන්න ඉතින් මම දැන් හදන්නේ පොලොස් එකට ඕන කරන පොල් ටික ගා ගන්න. එහෙනම් ඉතින් පොල් ටික ගාගත්තට පස්සේ තමයි මේ තියෙන්නේ. ඉතින් මම දැන් තව පොල් ටිකක් වෙනම භාජනයකට අයින් කරගන්නවා. ඒ මොකටද කියලා ඉස්සරහට කියන්නම්කෝ. ඉතින් මෙන්න මේ විදිහට මම පොල් ටිකක් අයින් කරගත්තා වෙනම භාජනයකට. ඔන්න ඉතින් පොල් ටිකත් අයින් කරගෙන මෙන්න මේ කහපාට වතුර එකක් පේනව නේද? ඒ තමයි අර පොලොස් තඹගත්ත වතුර ටික තියෙන්නේ. අන්තිමට ඉතුරුණු වතුර ටික මෙන්න මේ විදිහට පොලොස් ටික වෙනම භාජනයකට දාගන්න ඕනේ. තඹු පොලොස් ටික. ඔය තියෙන දියකිරි ඊළඟට තියෙනවා ඔය පොලොස් තඹපු අර වතුර ටික. ඊළඟට අර මැටි කෝප්පේ තියෙනවා මිටි කිරි. ඔන්න ඊළඟට මම අර වෙන් කරගත්ත පොල් ටික තියෙනවානේ. ඒ ටික මෙන්න මේ විදිහට බැද ගන්නවා. ඉතින් පොල් ටික ටිකක් රත්තරන් පාටට එනකම් පොල් ටික බැද ගන්න ඕනේ. ඉතින් ඔන්න පොල් ටිකක් බැදලා මම වෙනම භාජනයකට දාගන්නවා. ඔන්න ඊට පස්සේදී ඒ පොල් බැදපු භාජනයටම මම මිරිස් කුඩුයි ලුණුයි දාලා බදිනවා. ඊළඟට ළමයි අපිට පොලොස් එක හදාගන්න හොඳ භාජනයක් ලිපෙන් තියලා අපි ඒ භාජනය චුට්ටක් රත් වෙන දීලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. ඉතින් තෙල් ටිකක් දාගෙන ඊළඟට කරන්න ඕනේ අපි හැම ලෝඩුවකටම වගේ කුරුඳු සුදු ලුණු රම්පේ කට්පිංච දානවනේ. අන්නේ දේවල් ටික දාලා හොඳට ටිකක් තෙලේ බැද ගන්න එක. බැද ගන්නවා කියන්නේ ටිකක් කර වෙන්න බැද ගන්න ඕනේ. ඉතින් මේක සුවඳ හමන ගන්නට එනකන් බැද ගන්න තිබ්බනම් හොඳයි. ඉතින් ඔන්න විදිහට බැදලා මම ඊට පස්සේදී මේකට දානවා අර අපි බැදගත්තු මිරිස් කුඩු ටික. ඉතින් බැදගත්තු මිරිස් කුඩු ටික දාලා ඊළඟට අපි දානවා මේකට අර බැදගත්තු පොල් ටික. ඊට පස්සේ අපි මේක ටිකක් හොඳට කලවම් කරනවා. ඉතින් තව චුට්ටක් කර වෙන්න තමයි මේක මම තව ටිකක් මෙහෙම කලවම් කර ටිකක් වෙලා ඉන්නේ. ඊළඟට ළමයි අපි මේකට බැදපු 3-5 කුඩු මිරිස් කුඩු දාගන්නවා. මොකද මට හිතුණා මේ මිරිස් කුඩු ටික විතරක් මදි කියලා. ඔන්න ඒ දේවලුත් හොඳට දාලා කලවම් කරලා ඊළඟට අර තඹගත්තු පොලොස් කෑලි ටික තමයි මම මේකට දාන්නේ. ඉතින් ඔන්න ඔය විදියට දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ ළමයි. මේ අර බැදපු දේවල් ඔක්කොම ටික මේකට හොඳට වදින විදියට හොඳට කලවම් කරගන්න ඕනේ. ඔන්න ඊළඟට තමයි මම අර වෙන් කරගත්තු කලින් පොලොස් තඹපු වතුර ටික මේකට දාගන්නවා. ඉතින් මම මේක ෆස්ට් ටයිම් තමයි හදන්නේ මේ පොලොස් එක. හැබැයි ඒ කියන්නේ මේ විදියට හදන්නේ ෆස්ට් ටයිම්. මේ විදියට තඹපු වතුර ටික දාලා. හැබැයි මේක මාර රසට ආව ළමයි. ඉතින් ඔන්න ඊළඟට අපි දිය කිරි ටික දාගන්නවා. දාලා මේක හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා නේද දැන්ටමත් ලස්සන පාටක් ඇවිල්ලා මේකට. මට නම් ඇත්තටම ආස හිතුණා මේක මේ ගානෙන් වුණත් ඇත්තටම කන්න පුළුවන් පොල් කිරි දාන්න නැතුව වුණත්. ඉතින් ඔන්න ඊට පස්සේ අපි මේකට අර වෙන් කරගත්ත මීටි කිරි ටික තමයි දාන්න හදන්නේ. ඉතින් ඔන්න මීටි කිරි ටික මේකට දාලා හොඳට මේක ටිකක් කලවම් කරගන්න ඕනේ. ඉතින් මම මීටි කිරි ඔක්කොම දැම්මේ නැහැ. මොකද මේකේ දැනටමත් රස තිබුණ නිසා මම මීටි කිරි චුට්ටයි දැම්මේ. මේක මාරම රසයි ළමයි. ඉතින් ඔන්න ඒ විදිහට මම ටිකක් හොඳට කලවම් කරා. දැන් මේකේ අර හොදි ගතිය වැඩි නිසා මම මේක චුට්ටක් හිඳෙන්න දුන්නා.
පේනවා නේද ඔයාලට මේක මාරම ලස්සන පාටකට ඇවිල්ලා ළමයි පාට වගේම තමයි රසත්. ඉතින් මේක මාර රසට තිබුණා. ඔන්න බලන්නකෝ. ඉතින් මම මේකට අර උදේ හදාගත්තු බත් එකට තමයි මම මේ පොලොස් එක හදාගත්තේ. ඉතින් ඔන්න සෝය ඩෙවල් එකයි කහපතයි තියෙනවා. ඉතින් ඒකට ඔන්න මම පොලොස් කෑල්ලක් බෙදාගත්තා. පේනවා නේද ලස්සනට තියෙන විදිය මේ පොලොස් එක. ඉතින් ඔන්න පොලොස් කෑල්ලක් බෙදාගත්ත බත් එකට මාර රස මේ පොලොස් එක නම් ගෑවුණු තැන කන්න පුළුවන් බොරුවට නෙවෙයි කියන්නේ. ඉතින් එහෙනම් ඔයාලත් හදලා බලන්න. ගෑවුණු තැන කන්න පුළුවන් මේ මෙනු එකට ඔන්න මම ඇඹුල් තියල් කෑල්ලකුත් දාගත්තා. එහෙනම් ඔයාලා try කරලා බලන්න. අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න, මෙසේජ් එකක් තියන්න, හදලා බලන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.